தபால் கடுகதி புகையிரதம் கந்தலாய் கித்தலோத்து சிங்ககம காட்டு பகுதியில் யானை ஒன்றுடன் மோதியதில் பாரிய விபத்து ஏற்பட்டுள்ளது. கடந்த 16ஆம் தேதி இரவு 9:30 மணியளவில் கொழும்பு கோட்டை ரயில் நிலையம் இருந்து புறப்பட்ட இந்த புகையிரதம் அதிகாலை சுமார் 5 மணியளவில் கந்தலாய் கித்தலோத்து சிங்ககம காட்டு பகுதியில் பயணித்து கொண்டிருந்த போது தண்டவாளத்தை கடக்க முயன்ற காட்டு யானையுடன் எதிர்பாராத விதமாக மோதியுள்ளது. இந்த விபத்தில் யானை புகையிரத இயந்திரத்தின் முன்பகுதியில் மோதி 4 சக்கரங்களுக்கு இடையில் மிக மோசமாக சிக்கியுள்ளது. இதன் விளைவாக புகையிரதத்தின் முன் இயந்திரம் தண்டவாளத்தை விட்டு விலகி தடம் புரண்டுள்ளது. விபத்துக்குள்ளான இயந்திரத்தை மீட்கும் பணியில் ஊழியர்கள் கடும் சிரமங்களை எதிர்கொண்டு வருகின்றனர். யானையின் உடல் சக்கரங்களுக்கு இடையில் சிக்கியுள்ளதால் உடலை அகற்றிய பின்னரே இயந்திரத்தை அப்புறப்படுத்த முடியும் என தெரிவிக்கப்படுகின்றது. மேலும் சட்ட ரீதியான நடைமுறைகளின் காரணமாக வனஜீவராசிகள் திணைக்கள அதிகாரிகளின் நேரடி அனுமதி மற்றும் அறிவுறுத்தலின் பின்னரே அடுத்த கட்ட நடவடிக்கைகள் முன்னெடுக்கப்படும் என கூறப்பட்டுள்ளது. திடீர் விபத்தால் பதற்றமடைந்த பயணிகள் யானை நடமாட்டம் அதிகமுள்ள அந்த அடர்ந்த காட்டுப்பகுதி வழியாக பல மைல் தூரம் கால்நடையாக பயணித்து பிரதான வீதியை வந்தடைந்தனர். தற்போது அந்த பாதையூடான புகையிரத போக்குவரத்து முற்றாக ஸ்தம்பிதமடைந்துள்ளதுடன் சீரமைப்பு பணிகள் தீவிரமாக முன்னெடுக்கப்பட்டு வருகின்றன. இதற்காக திருகோணமலையிலிருந்து கூடுதல் புகையிரத ஊழியர்கள் வரவழைக்கப்பட்டுள்ளமை குறிப்பிடத்தக்கது. මේ කිලෝමීටරය ඇතුළේ මම හිතන්නේ මේ අවුරුදු 10 ඇතුළත අලි පාරක් විතර හැප්පිලා තියෙනවා. දැන් ගමට අලිවට ගෙනල්ලා දැන් අවුරුදු 5ක් වෙනවා තාම අලිවට ගයක් ඇතුළේ තියන් ඉන්නවා. අපි ගමේ ගම් ඔක්කොම එකතු වෙලා අපි දැන් කිව්වා මේ අලිවට ගන්න රේල් පාරේ මෙහා පැත්තේ කියලා. නමුත් වනජීවි දෙපාර්තමේන්තුව CGR එකට ඒකට ඉඩක් දෙන්නේ නැහැ. අලිවට ගන්න රේල් පාරේ මෙහා පැත්තේ. එන අලිය රේල් පාර පැනලා අලිවට දැක්ක ගමන් ආපහු මෙහාට එලා ආපහු මේ වගේ අනුතුරකට ලක් වෙනවා. දැන් රේල් තාම අලිවට ගන්න බැරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ ගාන අලිවට රේල් පාරේ මෙහා පැත්තේ ගන්න එක තමයි අපේ ගම්වාසීන් වශයෙන් මේක ඉල්ලා සිටින්නේ. මේ ප්‍රශ්නේ කියන්න කවුරුත් නැහැ. වනජීවි දෙපාර්තමේන්තුවට CGR එකට අපි ඔක්කොම කියලා තියෙන්නේ. ඒක නිසා මේ එන අලිවට ක්‍රමානුකූල රේල් පාරේ මේ පැත්තට ගියවුවා නම් අපි හිතන විදිහට මේ අලින්ට මෙච්චර ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා තමයි අපි හිතන්නේ. අද මොකද්ද මේ? අද උදේ පාන්දර මේ අලිය මම හිතන්නේ මේ ගෝයන් කකා ඉඳලා තියෙන්නේ. සකල මේ පාර මාරු වෙනකොට තමයි මේ අනුතුරට ලක් වෙලා තියෙන්නේ මේ අලිය. මේ ඉස්සරහත් මෙතනම හරියට මලි 3 දෙනෙක් මැරුණා. දැන් මේක මාස 6ක් විතර ඇති. හරියට මලි 3 දෙනෙක් මේ විදිහට මෙතනම යට වුණා අලි 3 දෙනෙක්. හරි මේ ස්ථානේ මොන වගේ තැනක්ද? ඒ කියන්නේ මේ අලි බහුලව ගැවසෙන. ඔව් අලි බහුලව ගැවසෙන මොකද මේ පැත්තේ ගම්මානේ කුඹුරු තියෙනවනේ. අලි එනවා ගෝයන් කන්න. ගෝයන් කන්න ඉල්ල තමයි අනුතුර වෙලා තියෙන්නේ. මේ අලි ඉන්නේ කොහේද? අලි ඉතින් මේ රක්ෂිතේ මේ පැත්තේ. රක්ෂිතේ මේක ඇවිල්ලා ආලවුලන්දාව රක්ෂිතේ කියලා තමයි කියන්නේ. රක්ෂිතෙන් පැනන අලි තමයි මේ දැන් මේ කොච්චර රහුවලා තියෙන්නේ. ඉතින් මේ අලි වැට ක්‍රමානුකූලව ගහලා තිබ්බනම් මේ සිද්ධිය වෙන්නේ නැහැ. ඉතින් පාන්දර කීයද? පාන්දර 5යි කාලනේ කොච්චර ඉන්නේ. අපි දන්නේ නැහැ. අපි කියන්නේ යාලාන්නේ යාලා කියන්නේ අපි කියන දේවල් තේරෙන්නේ නැද්ද අපි දන්නේ නැහැ. අපි ඉල්ලන්නේ මේ අලිවට ගහන රේල් පාරේ මේ පැත්තේ. ගම ඇතුලේ මේ අලිවට ගහලා හරියන්නේ නැහැ. එන අලිය ගමට ගියාට රේල් පාර දැක්ක ගම මේක අලිවට දැක්ක ගම කාලිය ආපහු හැරෙනවා. අරපැටි කෝච්චි එනවා. ඉතින් මේ වගේ අනුතුරකට ලක් වෙනවා. ඒක මේ අලිවට රේල් පාරේ මේ පැත්තේ ගැවුවනම් මේ අලින්ට මෙච්චර හානියක් වෙන්නේ නැහැ. වා හිතන විදිහට දැන් අලි කීයක් වගේ මේ වගේ විනාශ වෙලා? සාමාන්‍යයෙන් මේ අවුරුදු 10 ඇතුළත අලි 15ක් විතර මැරලා තියෙනවා නේද? ඈ මේ අවුරුදු 10 ඇතුළත අලි 15ක් විතර මැරලා මේ 10 ඇතුළත නෙමෙයි මා අවුරුදු 2 3 ඇතුළත නේද? 2 3 ඇතුළත අලි 10ක් විතර මැරලා තියෙනවා. මෙතනම දැන් මේ අවුරුදු දෙකේ හරියට මලි 3 දෙනෙක් මැරෙනවා මෙතනම. එකම කෝච්චියට 3 දෙනාම වගේ එක තරම් මැරෙනවා. අලි 3 දෙනෙක්. මේ කිලෝමීටර 2 3 ඇතුළත මේ අලින්ට ඩැමේජ් එක වැඩි. මොකද වතුර බොණ්ඩ මේ කන්ත්‍රේ වැවට වතුර බොණ්ඩ අලිය යනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ හින්දා තමයි මෙච්චර ඩැමේජ් එකක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සිද්ධිය දැකලවත් කියලා බලධාරීන් මේකට ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හොඳයි කියලා තමයි මේ අපි හිතන්නේ. පස්සේ මේ සතා වුණත් බැරිලා තියෙන අපරාධයක්. මොකද මේ අපි මේ අලිවැට ගහන්න බඩු ගෙනල්ලා ඔක්කොම තියාගෙන ඉන්නවා දැන් අවුරුදු 2 3ක් තිස්සේ. මේ වනජීවිතේ මහත්තුරු මේ ඒකට පොඩ්ඩක් අපිට සහයෝගයක් දක්වන්නේ නැහැ. මොකද මේ ගම ඇතුලෙන් ඒගොල්ලෝ ගහන්න ඕනේ කියලා. මේ අපිට ඉඩම් බෙදා ගන්න නෙවෙයි මේ වනජීවික තීරුම් ගන්න ඕනේ. මේ සත්තුත් මැරෙනවා අපිත් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ පාරට රේල් පාරට පිටින් මේ අලිවට ගැහුවනම් මේ විදිහට මේ සත්තු මැරෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ මේ ජනාධිපතිතුමා හරි මේ කවුරු හරි රජයේ නිලධාරියෙක් හරි දේශපාලඥයෙක් හරි මේකට මැදි වෙලා මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන පිළිතුරක් මේකට ලබා දෙනවා නම් හොඳයි කියන එක තමයි අපි ගම්වාසීන් හැටියට අපි ඉල්ලුම් කරන්නේ. ඒ වාගේ පාර කැලේනේ දෙපැත්තම ඉතින් හරියටම නිශ්චිත තැනක් නෑ අලියට මාරු වෙන්න කියලා. එහෙමනම් ඉතින් මේ ගල්ලෝයෙන් මෙහාට ඉඳලම 85
විතර යනකම්ම කිලෝමීටර 10ක් 12ක්ම ඒ ක්‍රමවේදය ඒගොල්ලෝ අනුගමනය කරන්න වෙනවා. එක්කෝ ස්පීඩ් එක අඩු කරලා යන්න හරි එහෙම දෙයක් මේ ඒරියා එකේම කරගන්න. මොකද නිශ්චිත තැනක් නෑ. අලි හැමතැනින්ම පනිනවායි. තර විදියට අලි 10ක් 15ක් විතර මැරෙනවා. අවුරුද්දකට කොහමත් අලි 10ක් 15ක් මැරෙනවා. මේ ළඟම මේ ඒරියා එකේ මේ දෙවෙනියක්. මේ අවුරුද්දට මේ දෙවෙනියක්. දෙවෙනියක්.